හැම එක්කෙනාටම ඉතින් අල්ලා ගන්න බෑ අපි මේ සිවුරු දායකත්ව වෙලා තියෙන එක සාදු කියලා අදගහන්නේ. එහෙමනම් ඔන්න අපිට ලබා දුන්න ඒ කටිනේ සඳහන් සිවුරු සඳහන් වස්ත්‍රයෙන් අපි සිවුරක් මහලා නැවත ඔය ඇත්තන්ටම දීලා තියෙනවා. එතකොට මේ සිවුර ක්‍රම කීපයකට පූජා කරන්න පුළුවන්. එකක් තමයි පුජ්‍යලික වශයෙන් පූජා කරන්න පුළුවන්. සාංගික කරලා පූජා කරන්න පුළුවන්. කටින වස්ත්‍රයක් වශයෙන් සාංගික කරලා පූජා කරන්න පුළුවන්. පුජ්‍යලික පූජා කරන්න පුළුවන්. සාංගික කරලා පූජා කරන්න පුළුවන්. කටින වස්ත්‍රයක් වශයෙන් සාංගික කරලා පූජා කරන්න පුළුවන්. මේ ක්‍රම තුنين කුමන ක්‍රමයකින් ඔයත් පූජා කරන්න බලාපොරොත්තු වෙනවාද කියන එක කවුරු හරි කෙනෙක් මහා සංඝරත්නයේ දැනගැනීම පිණිස ප්‍රකාශ කරන්න ඕනේ. අවසරයි අපේ නායකයන්ෝ මේ ඊවර වස්ත්‍රය කටින ඊවර වස්ත්‍රය ඊවරයක් වශයෙන් සාංගික කරලා පූජා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් කටින ඊවරයක් වශයෙන් සාංගික කරලා මහා සංඝරත්නයේ පූජා කරන්නයි ලැබෙන්නේ. එහෙමනම් නැවත සාදුකාරයක් දීලා නමස්කාරය සාදු සාදු නමස්කාරය කියනවා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමං කටින ජීවරං කටින ජීවරං වික්ඛු සංඝස්ස දේව වික්ඛු සංඝස්ස දේව කටින ජීවරං ඉමං කටින ජීවරං වික්ඛු සංඝස්ස දේව වික්ඛු සංඝස්ස දේව කටින ජීවරං ඉමං කටින ජීවරං වික්ඛු සංඝස්ස දේව වික්ඛු සංඝස්ස දේව साधु 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 चिदं भक्तिदं तुल्यं दीपमेव समिज्जतु सब्बे पूरन्तु चित्तं सप्पा कन्दो साधु साधु गौरवनीय पंडितांगुलन वහන්සේ මහා සංඝරත්නය විසා මේ දේව දායක පිළිතුරු ජීවරයක් පූජා කරලා සම්මතීවරක් වශයෙන් පූජා කරලා අවසන් වෙනවා. මේක මහා සංඝරත්නයට අපිට විලා ගන්න බෑ. උගත් ජීවර නැත්නම් අග්ග ජීවර ලබාගත් ආහාරතුන් වහන්සේලා මෙතන ඉන්නේ. මේ දේ නැත්නම් මේ සඳහා කුමක් කළ යුතුද යන්න පඬිතුන් වහන්සේගෙන් අපේ මහා සංඝරත්නය දැනගැනීමට කැමැත්තයි. විද්‍යාගතානේ සතරකම් විද්‍යාව ප්‍රකාශකාරී එකතිවුරක් උතුන වැඩේ ඉන්න මහා සංඝරත්නයට සාංගික කරලා කට්ටිය තීවරයක් එකේට පූජා කළා. ඉතින් උතුන වැඩේ ඉන්න විතුනම කොහොම ආන්දුන් මේක බෙදා ගන්න පුළුවන් කමක් නැහැ. මහා සංඝරත්නයේ උපකමක් තියෙනවා ඒකට සුදුසුකම් කොහෙලා ඒ පූජා කරන්නේ. ඒ නිසා මේ නියම සුදුසුතාවලට පත්වන්නේ මේ විහාරස්ථානයේ තුමාතයක් වර්තමාදන් වෙලා මහා පවාරණේ කර මේ විහාරාධිපති තිල්රත්න පණ්ඩිතාචාර්යතුමාන්ටම තමයි. ඒ නිසා මම යෝජනා කරනවා තිල්රත්න පණ්ඩිතාචාර්යතුමාන්ට මේක පූජා කරනවා නම් හොඳයි කියලා. ඒ කන්දලාමෙන් නම් ඉතිර කරන්න පුළුවන්.
එහෙනම් අපි උන්වහන්සේට අපි සිවුරු ප්‍රදාන කරන පූජා කරන්න ලැබෙන්නේ. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස සුනාදු මේ භන්තේ සංඝෝ ඉදං ගංගස්ස කටින ජීවරං උප්පන්නං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කටින ජීවරං ජීන රතනස්ස වික්ඛුනෝ දාදේය පාටිනං අත්තරිතං ඒසා ඥාති සුනාතු මේ භන්තේ සංඝෝ ඉදං ගංගස්ස කටින ජීවරං උප්පන්නං සංඝෝ තස්ස භික්ඛුනෝ දේති කටිනං අත්තරිතං යස්සායස්මතෝ කමති ඉමස්ස කටින ජීවරස්ස ජින රතනස්ස භික්ඛුනෝ දානං කටිනං අත්තරිතං සෝතන්නස්ස
යස්ස නක්කමතිසෝ භාසෙය්‍යෝ දින්නං ඉදං සංඝේන කටේන කීවරං ජීන රතනස්ස භික්ඛුනා කටිනං අත්තරීතං කාමති සංඝස්ස තස්මාතුන්නි ඒවමේතං ධාරයාමි සාදු සාදු
साधु 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 ගණිත ආයත සිංහතුනි මහා සංඝ රත්නය සඳහා සීවරය පූජා කළා. මහා සංඝ රත්නය අපේ සාමුදුරන් වහන්සේ දෙවියන්ලා සිසු ආපුරු වශයෙන් මේ ස්ථානයේ රත් සමාදන් වෙච්ච අපේ ආමුදුරන්ට පූජා කළා. දැන් ඔය දායක පිටුතුන් අප තියෙන ඔය අපේ පිටික අර අපුසේ තියෙන ඇවිල්ලා මේ වහන පූජා වහන ඒ වගේ මුතු කුඩදී මොලේ දේවල් තියෙනවා. සීවර මේ සියල්ලම දැන් කටිනයක් වශයෙන් සාමික කියලා තියෙනවා. ඔයාලා සිවුර විතරක් නෙවෙයි. අපි සියලුම ඔය පූජා වහන්න දැන් කටිනයක් වශයෙන් සාමික වෙලා දැන් තියෙනවා. එහෙමනම් දැන් අර ජීවරේ අපේ මහා සංඝරත්නයේ ලැබිච්ච එක තමයි මහා සංඝරත්නයේ අපේ හාමුදුරන්ට වාර කරන්නේ. තව වක්සාවාසික සිවුරු එහෙම තියනවා නම් කෙනා පූජා කරන්න හොඳයි හාමුදුරන් වහන්සේ. साधु साधु साधु